මාපියවරුනේ යාළුවනේ ගැම්ම තමයි ජය වේවා ඔක්කොටම. ඉතින් කොහොමද? සුපිරි කෑමක් තියෙන බලමුද? බිම්මල්. මේවා ස්වභාවික බිම්මල්. මහ පොළවේ පුස් වලින් හටගන්නේ. දන්නවනේ. පුස් අයිති වෙන්නේ සිරුරේ හුලං ධාතුවට. බිම්මල් කෑවම ශ්‍රවණාබාධ දුර වෙලා ඒ ආශ්‍රිත ඉන්ද්‍රිය පුළුල් වෙනවා කියලා තමයි කියන්නේ. කොහොම වුණත් හැමෝම බිම්මල් වලට කැමතියිනේ. බෙහෙත් පොහොර නැහැ. සබහාදහමේ ස්වභාවික දායාද. මේම ආහාර වර්ග කොච්චර මේ මහ පොළවේ තියෙනවද නේද? ඒ හින්දා මත කොහෙද ගොඩක් දෙනකොට මේ වගේ වටිනාකමක් නැහැ. මේ වගේ ගුණේ සිරුරට ලැබෙන විදිය දන්නවනම් පෙළගෙන හොයන්නේ. ඉතින් හැමෝම සතුටින් ඉන්නව නේද? එහෙනම් ගිහිල්ලා එන්න. හැමෝටම ජයෙන් ජය වේවා.